Welcome back to my YouTube channel. guys ඔන්න අද vlog එකක් කරන්න කියලා හිතුවා. hi guys ඔයාලව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මගේ අවුරුදු vlog එකට කලින් දාන vlog එක තමයි මේක. මේක මම අද ගිහපු ගමනක්. ඉතින් අදම දාන්න ඉතින් මට ටයිම් මදි හින්දා අවුරුදු vlog එකක් දාන නිසා මට ටයිම් මදි නිසා මම මේක අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කියලා හිතුවා. අද අපේ අක්කා මට එයාගේ ගානේ shopping කරන්න කතා කරා. ඉතින් මම මේ plan කරලා මම vlog එකක් කරන්න ඕන කියලා හිතලා ගිහපු ගමනක් නෙවෙයි. ඉතින් අක්කා කතා කරා හින්දා මම ටක් ගාලා ගියා. යන්දි මට මතක් වුණා අද vlog එකක් කරා නම් හොඳයි. මොකද අක්කා ඉඳලා මට shopping කරන්න කතා කරානේ. ඒක නිසා මම ඒක ඔයාලත් එක්ක share කරගන්න තමයි හදන්නේ. මට අද විශේෂයි කිව්වොත් අවුරුදු ගානකට විතර පස්සේ තමයි මමයි අක්කයි නංගි මෙහෙම එකට shopping කරන්න අවුරුද්දට යන්නේ. අපිට එහෙම යන්න උනේම නැහැ. ඉතින් අක්කා මට ගොඩක් දුරට කතා කරා. එතකොට මම සමහරලාට වැඩ මොකක් හරි දෙයක් නිසා මට අක්කත් එක්ක shopping කරන්න යන්න බැරි වුණා අක්කයි නංගි එක්ක. ඉතින් මේ පාර මම හරියම ආසාවෙන් ගියේ. මට ඇත්තටම මේ රස්නෙත් එක්ක අවුවත් එක්ක මම යන්න වකමැති දෙයක් තමයි මෙහෙම shopping කරන්න. ඒත් මම අක්කයි නංගි නිසා යාලත් එක්ක ඉන්න තිබ්බ ආසාවට අද ගොඩක් ආසාවෙන් තමයි මේ ගමන ගියේ. මගේ තනියට අපේ පොඩි මෑණුත් එක්කන් තමයි මම ගියේ. අද මේ මම ටග්ගල් ආවේ යාළු කවදාවත් නැතුව බස් එකෙත් ආවේ. අපේ අක්කා අවුරුද්දට shopping කරන්න යන කතා කර අක්කය ගානේ. ඒ නිසා තමයි ටග්ගල් ආවේ. අක්කගෙන් දත ගලවන්න ආවා. අම්මට මම මෙහෙම ඇත්තටම shopping කරන්න ඕන ආසාවකටවත් ඒ දේවල් වලටවත් නෙවෙයි මම අද වැඩියෙන් ආවේ. මෙහෙම ආවේ මට අක්කයි නංගි එක්ක මෙහෙම ඇවිද අර පුංචි කාලේ මතක් කරන එක මගේ ජීවිතේ වටින දෙයක් නිසා ඇත්තටම අද මම අක්ක shopping කරන්න යන්න එන්න කියද්දි එයාගේ ගානේ ඇත්තටම මට එයාගෙන් ලැබෙන දේවල් නිසා නෙවෙයි මම මේ ගමන හරි ආසාවෙන් මේ අවුවේ ආවේ. මට සහෝදරයොත් එක්ක මෙහෙම මගේ අක්ක නංගිත් එක්ක මෙහෙම පොඩි කාලේ වගේ අපි ඉස්සර ඇත්තටම මීට අවුරුදු ගානකට කලින් මෙහෙම පොඩි දවස්වල අවුරුද්දට බඩු ගන්න ඇඳුම් ගන්න මෙහෙම අපි තුන්දෙනා එකට ගිහින් තියනවා ටවුන් එකේ ඇවිද බස් වල. ඉතින් මම මේ කාලෙකින් තමයි බස් එකේ ආවේ. ඉතින් මෙහෙම මගේ සහෝදරයොත් එක්ක මෙහෙම යන්න ලැබෙනකොට මට අර පොඩි කාලේ මතක එහෙම ගොඩක් දේවල් මගේ ජීවිතේට මට දැනෙනවා. ඉතින් මට මේ ලෝකේ කවුරු ආදරය කරත් නොකරත් මගේ ජීවිතේ කවුරු හිටියත් නැතත් මට මගේ ජීවිතයේ අත්‍යවශ්‍යම දෙයක් තමයි මගේ සහෝදරයන්ගේ ආදරේ. මට යාළ පොඩි හරි වෙනස්කමක් හෝ පොඩි හරි හිතන දෙයක් කිව්වොත් කරොත් හරි මට ඒක ලොකුවට දැනනවා. ඒ තරම් මට මගේ සහෝදරයෝ වටිනවා. සහෝදරයෝ කියන්නේ මගේ අක්කා නංගි. ඉතින් එයාලා තමයි මගේ ජීවිතේ මගේ හයිය. ඉතින් එයාලත් එක්ක මෙහෙම ගෙවෙන එක මට හරියම ලොකු සතුටක්. ඉතින් අද මෙහෙම තමයි මගේ දවස ගෙවුනේ. හැමදාම මම මැරෙනකම්ම මට මෙහෙම මගේ අක්කා නංගිත් එක්ක සහෝදරකම් කවදාවත් නැති වෙන්නේ නැතුව මෙහෙම ජීවිතේ මැරෙනකම්ම ඉන්න තියනම් ඒක තමයි ගොඩක් වටින්නේ. අක්කා නංගි එයාලගේ ආදරේ මට මැරෙනකම්ම ජීවිතේ තිබ්බොත් ඒක මට ලොකු හයියක් සහ මට අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් අක්කා මට නංගිට දෙන්නටම අවුරුද්දට ගොඩක් දේවල් අරන් දීලා අපි හැම ගෙවල් වල ගියා. ඉතින් තවත් ලස්සන දවසකින් හමු වෙනකම් අදට මම නවතිනවා. ඊළඟට මම අවුරුදු vlog එකක් ගෙනවා. එතකන් ඉන්න මාව subscribe කරන්න අමතක කරන්න එපා. bye bye. තවත් ලස්සන දවසකින් හමු වෙමු එහෙනම්. bye.